Hey! I got you, homie. මීට වැඩ්ඩිය හොඳයි බැම්මට හිකුවන. A few moments later. නම ඇහුවත් බයවෙන රාශාංගනය හාමුදුරු. That was easy. හොරු කාටවත් නෙමෙයි බය ජනාධිපතිතුමාට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක I'm gonna come. Oh. මහත්තයට වගේම ජනාධිපතිතුමාට වගේම Again. ඊළඟ රාජාංගනේ හාමුදුරුවන් රාජාංගනේ කියන නම ඇහෙනකොටත් හොරුන්ට බඩ යනවා. හරි. හොරුන්ට බඩ යනවා. ජාතියක් අවදි කරපු හාමුදුරුවෝ. Hey! මට හරි සතුටුයි. I just about to go to bed. විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මගේ YouTube නාලිකා දෙකක් ගත්තා. Facebook page විනාශ කළා. මාව හිරේ දැම්මා. මට මඩ ගැහුවා. මට දෙන්න තියෙන සියලුම වද දුන්නා. ඉතින් ඒක නිසා කාලයක් මේ ප්‍රශ්නත් එක්ක නිහඬව හිටියේ. දැන් මේ වීඩියෝ දාන්නේ රාජාංගනේ ඉඳලා මගේ උපන් ගමේ ඉඳලා මම රාජාංගනේට වැඩම කළා. ඉතින් හරි සතුටුයි. මම රට දිහා බලාගෙන ඉන්නවා. අපේ ජනාධිපතිතුමා ලස්සනට වැඩේ කරගෙන යනවා. මේ රටේ පාතාලය කියන එක ඉවර කරන්න. පාතාලය ඉවර කරන්න පුළුවන් එක නායකයා ඉන්නේ ලංකාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පමණයි. සිරාන් වාසික් කුඩෙක් අරගෙන ඉවිල්ලා තියෙනවා. කංජිපාන් ඉම්රාන් ළඟදීම ලංකාවට ගේනවා. කවුද මුන්ට සැප දුන්නේ? කවුද මුන් ආරක්ෂා කළේ? මේ ජඩ දේශපාල. මේ කොහෙවත් ඉන්න කබ්බ ෆෝම් කරලා උන් මිනිමරුව කරලා උන්ට ආරක්ෂාව දීලා මුන් යට හිටියේ පාදට සක්කිලි දේශපාල. ඒ නිසා ඒ දේශපාලු ජීවත් වුණේ මුන්ගෙන්. මුන්ගේ ඉත්තෝ කවුද මේ පාතාලකාරයෝ කියන්නේ දේශපාලකයන්ගේ ගෝලයෝ. දේශපාලකයෝ තමයි මේ නියම පාතාලකාරයෝ. උන් සුදු ඇඳගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළා. ගෞරවය ලබා ගත්තා. උන්ගේ ඉත්තෝ දාලා උන්ගේ නම යැව්වා. පාතාලකාරය අරුමු කියලා දැන් එක එක ලංකාවට ගේනවා. දවස ගාන එනවා. හරි? මේකනේ බලාපොරොත්තු වෙන්නේ. හොරකම් නොකරන නායකයෙක්. මිනිසුන්ගේ දුක දන්න මිනිහෙක්. රටේ ජනාධිපති වුණාම ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. මම හිතන්නේ මම හිතුවට වඩා වැඩි වැඩ කොටසක් මේ ජනාධිපතිතුමා සිද්ධ කරනවා. මම හිතුවෙත් නෑ මේ තරම් හොඳ නායකයෙක් කියලා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඉතින් බලාගෙන ගියපුවම රටට ඇත්තටම ආදරය කරන මිනිස්සෙක්. හොඳ නායකයෙක්. මේ ජනාධිපතිතුමා මීට කලින් අපට ලැබුණා නම් මේ රට අද මෙතන නෙමෙයි තියෙන්නේ. මම දැක්කා ASP ලියනගේ කියලා මහත්තයෙක් ප්‍රකාශ කරලා තිනවා. තව අවුරුදු 3කට කලින් අනුර කුමාර දිසානායක මහත්තයා රටේ ජනාධිපති වුණා නම් අද අපේ රට මෙතන නෙමෙයි තියෙන්නේ කියලා. සිංගප්පූරුව බවට පත් ඇත්ත. මහින්ද රාජපක්ෂලා සුදු වැඳුම පෙන්නලා බෞද්ධයෝ කියලා පෙන්නලා බුදුදහම විනාශ කළා. අපේ රටේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්න මුන් තමයි නියම බෞද්ධ නායකයෝ කියලා. අපේ රටේ මුන්ගෙන් ජීවත් වෙච්ච හාමුදුරුවෝ ටික හිතාගෙන ඉන්නවා මේ තමයි බුදුදහම ආරක්ෂා කරන නායකයෝ කියලා. හරි? උන්ගේ හැම එකක් නැහැ. උන්ට ඕනේ මේ රට විනාශ කරන්න. හරිද? උන්ට ඕනේ මේ රට විනාශ කරන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් පාතාල නායකයෝ දවස ගානේ අපේ රටට ගේනවා. පාතාලේ නැති කරනවා, කුඩු අල්ලනවා, කුඩ්ඩන්ගේ දේපල රාජසන්තක කරනවා. ඔන්න තරම් වටිනා වැඩක්ද මේ කරන්නේ. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ලොකු වැඩක් කරගෙන යනවා. ඒ වගේ මම දැක සමහර සංගරාවලින් මේ ආණ්ඩුවේ ජනප්‍රියභාවය 50% දක්වා අඩු වෙලා කියලා තියෙනවා 75 විච් එක. ඉතින් ගරු ජනාධිපතිතුමනි මිනිස්සු අපේ රටේ මිනිසුන්ට මොන දේ කරත් හරියන්නේ කන්න දුන්නේ නැත්තම්. ඒ පරිප්පු ටික, හාල් ටික, සීනි ටික, ලුණු ගෙඩිය, අල ගෙඩිය මේ එදිනෙදා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් අඩු කරන්නේ. එතකොට කවදාවත් ඔබතුමාව හොල්ලන්න බෑ. වී මිල පවා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඉන්න රාජාංගනේ මගේ මල්ලි ගිය කන්නේ වී තාම විකුණලා නැහැ. මේ ගමේ ගොඩක් අය ඉන්නවා. වී මිලට සාධාරණ මිලක් දෙන්න. ඊළඟට මේ ඔය මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න. එතකොට කොහොමත් මේ ආණ්ඩුව හොල්ලනවා කියන්නේ බොරු. ඒ වගේ මම දැක්කා මහනුවර රෝහල් වලට විවිධ රෝහල් වලට හදවත් සැත්කම් කෝටි ප්‍රකෝටි ගණන් ධනය සෞඛ්‍යයට වෙන් කරනවා. අධ්‍යාපනයට වෙන්. ඒවා බොහොම හොඳයි. ඒ වගේ මිනිසුන්ගේ අවශ්‍යතා මූලික අවශ්‍යතා විශේෂයෙන් බඩගින්න කමෝම කන්න ඕනේ. 3 වේල කාලා ඉන්න ඕනේ. මොන තරම් දේවල් දුන්නත් කමන්නේ වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න දුන්නේ නැත්නම් අපේ රටේ මිනිස්සු එම જાතියක්. ඒ නිසා මිනිස්සුන්ගේ කෑම වේල හරියට දෙන්න. මිනිස්සුන්ගේ ලයිට් බිල වැඩි ඒක අඩු කරන්න ඕනේ. විදුලි බිල. ඉතින් මිනිස්සුන්ගේ එදිනෙදා අවශ්‍යතා තියෙනවනේ. අනේවා ටික සම්පූර්ණ කරලා දීපුවම ඔය තියෙන ජනප්‍රියභාවය 100%ක් වේ. 2029 සමහර හිතනක් දන්නේ නැහැ මේ සමහර හිතන නාමල් රාජපක්ෂ
ඌ කවදාවත් මේ රටේ ජනාධිපති වෙන්නේ අද කිව්වා කියලා හිතා ගන්න. නාමල් රාජපක්ෂ කියන මිනිහා මේ රටේ ජනාධිපති වෙන්නේ නෑ කවදාවත්. දිලිත් ජයවීර මිනිහා වෙන මාතල් එකක් ගන්නවා. දැන් කුරුණෑගල ප්‍රදේශයට ගිහිල්ලා මිනිහා වෙන මාතල් එකක් ගන්න. ඌ ජනාධිපති කෙනෙකුට ගැලපෙනවද? කවුද මේ රටට බාර දෙන්න ඉන්න නායකයෙක්? ඉන්නේ මේ රට පාලනය කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විතරයි. සජිත් ප්‍රේමදාස ජෝකර් කෙනෙක් පිස්සු කෙලින්නේ. හරි. ඉතින් මේ රට මේ විදිහට හරි පාලනය කරන්න දෙන ඉන්නේ එක නායකයා මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විතරයි. අපේ රට තව දුරටත් වැටෙන්න දෙන්න බෑ. ඉතින් වැටුණ රටක් තෙල් පෝලිං, ගෑස් පෝලිං තිබිච්ච රටක්. අද ටික ටික හුස්ම ගන්න. දැන් ටිකෙන් ටික අපේ රට හොඳ තත්ත්වයට පත්වීම පවතිනවා. මේක යලි වටන්න දෙන්න බෑ. නිසා කවදාවත් අපි ගහලා පන්න පෙවුන්ට නම් මේ රටේ බලය ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ රාජාංගනයේ හාමුදුරුවෝ මම වෙනදා දවසකට වීඩියෝ 4ක් විතර දැම්මා. දැන් ඇතිවෙච්ච ප්‍රශ්න නිසා මගේ YouTube මට පන්සල්ල පැනලා අර මනීෂයා මාව මරන්න කට්ටියක් එවලා තිබුණා. ඌව තාම අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට ගරු අධිකරණයෙන් ඌ අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ. හරි. හොර බෙහෙත් විකුණනෝ මෙට්ෆෝමින් දාලා. හරි දැන් නම් මිනිස්සු තේරුම් අරන් තියෙනවා මම මගේ යුතුයකම කරලා ඉවරයි. මිනිස්සු මන් දැනුවත් කළා තියෙන්නේ. ඒ රංජන රාමනායක මහත්තයා හරි හිටපු ඇමතිවරයා කෙලින්ම මට කිව්වා කෝල් එකක් කරන් හාමුදුරනේ මුගේ බෙහෙතට මෙට්ෆෝමින් කවලම් කරලා තියෙන්නේ කියලා. මගේ දැනගත්ත සැනින් තමයි මිනිස්සු දැනුවත් කළේ. හරි මම නොදැනුවත්කම නිසා ඌට මේ උදව් කළේ. මම දන්නවනේ කවදාවත් ඔකට උදව් කරන්නේ නැහැ. ඉතින් මේ බව අපි මතක් කරනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක දිගින් දිගට වීඩියෝ දාන්න බැරි වුණා. දැන් මං ඉන්නේ උපංගමේ දැන් ඉදිරියේදී දිනපතාම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ මේ තක්කඩි කියන YouTube නාලිකාව මගේ නාලිකාව. ඒකේ අපි සකස් කරගන්න ඕනේ. ඉතින් රාජාංගනයේ හාමුදුරුවෝ ගරු ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවා. මේ ජනාධිපතිතුමාට මේ කණ්ඩායමට එකතු වුණේ හොඳට හොයලා බලලා ලංකාවේ දැනට උදව් කරන්න දෙන එකම පක්ෂය තමයි මාලිමාව. මේකට සම කරන්නවත් පක්ෂයක් නැහැ. නායකයෙක් නැහැ. නිසා මුළු රටම 2029 දිත් එකතු වෙන්න ඕනේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රටේ ජනාධිපති බවට යලිත් පත් කරන්න. වන්දකාර සේපාල අමරසිංහ කියන බල්ලා සේපාලලා සුදත්තලා එකම ජාතිය බඩුනේ. හරි. ඉතින් සේපාලයට සභාපතිකමක් දුන්නේ නැහැ කියලා ඌ අඬා ගියා. සුදත්තට සභාපතිකමක් දුන්නේ නැහැ කියලා මිනිහා එතනින් ඇවිල්ලා ආපහු මේ කියෝ හිටියා. දැන් කොහොම හරි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට එකතු වෙලා උදව් කරනවා මේ මාලිමාව වෙනුවෙන්. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ආණ්ඩුව වෙනුවෙන් උදව් කරන්නේ. ඉතින් රාජාංගනයේ හාමුදුරුවන්ට දැන් ඊට පස්සේ ආයේ කාටවත් මොනවත් කියන්න බෑ. මං ඉන්නේ මගේ තැන, මම ඉන්නේ මගේ ගමේ. ණයත් නෑ, බයත් නෑ. මම දැන් පොඩක් නිහඬව හිටියේ. අපි දැන් දිගින් දිගටම වීඩියෝස් දාන්න පටන් ගන්නවා. අපි හමු වෙමු. ණයත් නෑ, බයත් නෑ. හරි. මම මේ බයට ආව නෙමේ රාජාංගනයේට. අපි කවදා හිටියත් මැරෙනවා. ඉතින් මගේ උපංගමනේ මම මේකෙත් ඉන්න ඕනේ. ඒක නිසායි මං ආවේ. යලිත් අපි වැඩ පටන් අරගෙන තියෙන්නේ කරු ජනාධිපතිතුමනි. රාජාංගනයේ ඉඳලා ඔබතුමාගේ වැඩ කොටස අපි බලනවා. අපි ඔබට උදව් කරනවා. ඉතින් කරු ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා නියමයි. එදා නීතිඥවරුන්ට දුන්න දුවන්න. නීතිඥවරු කියන්නේ පට්ටහොරු. උන් ඇවිල්ලා ඕනම මිනිසෙන්ගෙන් හූරගෙන කන જાතියක්. රනිල්ගේ නඩුවක් නම් නිකන් යන්නේ. අපේ නඩුවක් නම් ලක්ෂ ගණන් දෙන්න ඕනේ. හරි. ඒ වගේ මේ එදා කතා කරපු එක බොහොම හොඳයි, ලස්සනයි. නියමයට දුන්නා. රටට ආදරය කරන නායකයෙක් කියලා ඔබතුමා දවසින් දවස මිනිසුන්ට අනිත් නායකයන්ට වඩා වෙනස් පුද්ගලයෙක් කියලා පෙන්වමින් ඉන්නවා. ඒ වගේම පාස්කු මිනිමරුවන්ට දඬුවම් ලැබෙමින් පවතිනවා. දෙන්නෙක් දැනටමත් මරණ දඬුවම දුන්නා. තව ඉදිරි අයටත් ළඟදීම දඬුවම් ලැබෙනවා. ලස්සනට රට යනවා. ඔය තා ඔච්චරයි බලාපොරොත්තු. හරි. වෙන මොකක්වත් මේ මාලිමාවෙන් කියලා අපි අල්ලතර උගුරක් අත බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ රට ආරක්ෂා වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් යලිත් දිගින් දිගටම රාජාංගනයේ හාමුදුරුවෝ YouTube නාලිකාවට එකතු වෙන්න. මේ තක්කඩි කියන නාලිකාවෙන් තමයි දාන්නේ. ඒක වෙනස් කරගන්න ඕනේ. හැමෝටම ආරාධනා කරනවා එකතු වෙන්න මේ නාලිකාවට කියලා. අපිට උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ දුක සැප හොයලා බලන මාත් එක්ක හිටපු ඉන්න හදවතින් ආදරය කරන සියලු දෙනාටම බොහොම පිං. පෙරුවන් සරණයි.